6 ශ්‍රේණිවල ඉගෙන ගන්න ආදරණීය දරුවන් වෙනුවෙන් සත්කාර අධ්‍යාපන ආයතනයේ මේ දවස්වල අති සාර්ථක විශේෂ වැඩසටහනක් කරනවා. මේ වැඩසටහනේ සාර්ථකත්වයේ දකින බොහෝ දෙමව්පියෝ මගෙන් ඉල්ලීමක් කළා මැඩම් අපිට දෙවෙනි කණ්ඩායමක් විදිහට මේකට සම්බන්ධ වෙන්න බැරිද කියලා. ඔව්. එයාට දැන් ඒකට අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ජූනි 22 ඉඳලා ජූනි 26 වෙනිදා දක්වා දෙවෙනි කණ්ඩායම විශේෂයෙන් 6 9 ශ්‍රේණිය වල දරුවන් ලියාපදිංචි කරනවා. දැන් ඔයා කල්පනා කරනවා ඇති ඇයි 6 9ට විතරක් 10 11ට නැද්ද කියලා. තියෙනවා. 10 11 දරුවන්ට අඛණ්ඩව මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි 10 11 දරුවන් O level විභාගයේ දක්වාම මේ වැඩසටහනත් එක්කලා අපි සම්බන්ධ වුණොත් ඒගොල්ලෝගේ විභාග කටයුතු සාර්ථක කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙනවා. ඒ කියනකොට තමයි මතක් වෙන්නේ මේ අපි දන්න O level විභාග ප්‍රතිඵල ආවා මේ සතියේ. ඒකේ සුවිශේෂීම දේ තමයි සිද්ධ වුණ එක දරුවෝ කණ්ඩායමක් මට ලැබුණා මේගොල්ලෝ දෙවෙනි වාර වෙනකොටත් හිටියේ හැම විෂයකටම W ගන්න මට්ටමේ. ඒ කියන්නේ ලකුණු 20ට අඩුයි. ඒක නිසා මේ කණ්ඩායමේ දරුවෝ කීප දෙනෙක් මම තෝරගෙන විශේෂ ව්‍යාපෘතියක් කළා. ඒකෙදී මම හඳුනාගත්ත ගැටලු වලට ඒගොල්ලන්ට උපදේශනාත්මක මඟ පෙන්වීමක් දීලා. ඒගොල්ලන් ළඟ තිබුණේ ඉගෙනීමට නොහැකියාව නෙවෙයි. ඒගොල්ලන්ට අවශ්‍ය කරන නිවැරදි මඟ පෙන්වීම සහ ඔවුන්ගේ ඉගෙනුම් ආබාධය හොඳින් අවබෝධ කරගත්තාම එයාලට අනිවාර්යයෙන්ම විභාගෙ සමත් වෙන්න පුළුවන් කියලා දැනගත්තා. ඒක නිසා මං ඉස්සර වෙලා මෙයාලගේ හිතේ තිබුණා මට බෑ මට ගන්න විභාගේ පාස් වෙන්න බෑ කියලා ඒගොල්ලෝ මුලින් ඉඳලම තීරණය කරලා හිටියේ. ඒකට හේතුව එයාලට අඩු ලකුණුනේ. ඒක නිසා මම මේ කණ්ඩායම තෝරගෙන ඒගොල්ලන්ට පුංචි ප්‍රශ්න පත්‍රයක් දුන්නා. ඒ ප්‍රශ්න පත්‍රය දුන්නාම ඒ හැම දරුවෙක්ම අරන් තිබ්බා ලකුණු 10න් 7 8 9 කියලා තැන හිටියා. එතකොට මම තීරණය කළා මෙයාලා කවුරුත් 10න් 5කට වඩා අඩු වුණේ නැහැ. එහෙනම් මෙයාලා විභාගේ සමත් කරන එක හරිම පහසු කාර්යයක්. හැබැයි එයාලා මම දෙන වැඩ ටික හරියට කරන්න ඕන කියන එක මම දැනගෙන හිටියා. ඒක නිසා මුලින්ම කළේ මම ඒගොල්ලන්ගේ සිතුවිලි රටාව වෙනස් කරා. වෙනස් කරලා ඊටාම ඉක්මනින් විභාගයේ සමත් වෙන්න ඕන කරන පියවරෙන් පියවර අරගෙන ගියා. ඉතින් ඒ අරගෙන ගියේ එකේ ප්‍රතිඵල විදියට මේ දරුවන් උසස් පෙළ කරන්න පුළුවන් විදියට විභාගයේ සමත් කර ගැනීමට හැකි වුණා. දැන් මේ දරුවෝ ඉන්නේ හරිම සතුටින්. ඇත්තටම ඒ ව්‍යාපෘතිය කරේ ඊටාම කෙටි කාලයකදී. පහුගිය කාලේ ඇති වුණු ව්‍යසනකාරී තත්ත්වයන් එක්කලා දරුවෝ ඒ මට්ටමට ගන්න පුළුවන් එක ගැන මට ගොඩක් සතුටුයි. හැබැයි ඔයා දිගු කාලීනව අපිත් එක්කලා එකතු වෙලා ස්ටඩි ප්ලෑන් එකක් හොඳින් ක්‍රියාත්මක කරොත් පුතේ ඇත්තටම හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. මෙන්න මේ වගේ ස්ටඩි ප්ලෑන් එකක් අපි 10 11 ශ්‍රේණි වලට වගේම 6 9 ශ්‍රේණි වලට දෙනවා. එතකොට ඔයාට පුළුවන් වෙනවා මේකත් එක්කලා හරියටම විභාගයට ඕන කරන හැම දෙයක්ම ඊතා ක්‍රමානුකූලව නියම විදිහටම කාලය කළමනාකරණය කරගෙන මේක අපේ අවසාන ඉලක්කය දක්වාම ගමන් කරන්න. ඔන්න ඔය වගේ වැඩසටහනක් තමයි අපි කරගෙන යන්නේ. 6 9 ශ්‍රේණි වල දරුවන්ට අපි කරන වැඩසටහන තමයි වාර විභාගයේ ඉලක්ක කරගෙන තමයි ප්‍රමුඛම කාර්යයන් රැසක් සිද්ධ වෙන්නේ. ගොඩක් දරුවෝ විභාගයට ලෑස්ති වෙන්නේ විභාගයට කලින් දවසේ. හරි දවස් 2 3කට කලින් ඉඳලා තමයි විභාගය තියෙනවා කියලා මතක් වෙන්නේ. එතකොට මොකද කරන්නේ? පාඩම් පොත ගත්තා. එහෙම මෙහෙම පොඩ්ඩක් පාඩම් කරගත්ත. සමහර අය පාඩම් කරන්නේ නැතුවම යනවා. ඒ විදිහට තමයි මොකද කරන්නේ? විභාගයට පෙනී සිටින්නේ. හැබැයි අපි මේ වැඩසටහන වාර විභාගය දක්වා තාම සති 3ක කාලයක් තියෙනවා. සමහර ප්‍රදේශවලට මාසික කාලයක් තියෙනවා. ඒ කාලේ හොඳින් කළමනාකරණය කරගෙන විභාගයකට ඉහළ ලකුණු ලබා ගන්න අවශ්‍ය කරන මනෝවිද්‍යාත්මක මඟ පෙන්වීමක් තමයි දෙන්නේ. එතනදී අපි ස්ටඩි ප්ලෑන් එකක් දෙනවා. ඊට පස්සේ යාළගේ තුල තියෙන ඍණාත්මක සිතුවිලි ඉවත් කරන විශේෂ භාවනා වැඩසටහනක් අපි දෙනවා. ඒවා භාවනාව කිව්වට ලොකු දේවල් නෙවෙයි. විනාඩි 3ක් 4ක් කරන්න පුළුවන් දේවල්. ඒ වගේම එයාලගේ හිත හරි විසිරීලානේ තියෙන්නේ. එක තැනක ඉඳගෙන වැඩක් කරන්න බෑ.
එක අරමුණක සිත තියාගන්න බෑ. පාඩමක් එක දිගට කරන්න බෑ. එතකොට වයස අනුව 6 7 ළමයෙකුට අපි වෙනම විදියකට 8 9 ළමයිට අපි වෙනම විදියකට තමයි මේ වැඩසටහන පවත්වන්නේ. ඒකට හේතුව තමයි ඒගොල්ලන්ගේ සංවර්ධන අවදීන් වලදී ඒගොල්ලන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි එයාලගේ ජීව විද්‍යාත්මක ස්වභාවය අඳුරගෙන ඒ ස්වභාවයට ගැලපෙන විදිහට තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. එතනදී අකමැති දරුවන් කැමැති කරගන්න විදිහ, ඊට පස්සේ පාඩම් කරන කෙටි ක්‍රම, විභාගයේ සඳහා ඉහළම ලකුණු ලබා ගන්න ක්‍රමවේද කීපයක් තියෙනවා. ඒ ක්‍රමවේද එකක් කියන්නම්, ඒක තමයි සතත අභ්‍යාස ක්‍රමය. මේ අභ්‍යාස ක්‍රමය කොහොමද කරගෙන යන්නේ? ඊට පස්සේ ඒ විෂයන් පාඩම් කරන ක්‍රමය කොහොමද? හැම විෂයක්ම එක විදිහට පාඩම් කරන්න බෑ. ඒක විදිහට පාඩම් කරන්න ඕනෙත් නැහැ. අපි දන්න ටික ඉතා වැදගත් විදිහට දරුවට කියලා දෙනවා කොහොමද අපි විභාගයේ සඳහා හොඳ සූදානමක් තියාගන්නේ කියලා. එතකොට ඉලක්කයක් නැති දරුවන්ට ඉලක්ක හදලා දීලා ඒ ඉලක්කය කරා හඹා යන ආකාරය ඉතා පැහැදිලිව මේ වැඩසටහනේදී කරනවා. මේ වැඩසටහන කරනවා කියලා දරුවන්ට මේ ස්ටඩි ප්ලෑන් එක දීලා මේ වීඩියෝ ටික දීලා අපි නිකන් ඉන්නේ නැහැ. ඊට පස්සේ අපි ඒගොල්ලන්ගේ හදන WhatsApp group එක. ඒ group එක හදලා අපි දවස් 3න් 3ට අඛණ්ඩව දරුවන් මේ වැඩසටහනත් එක්කලා ඉන්නවද? මොනවද තියෙන ගැටලු? මොනවද ඒගොල්ලන්ට අපෙන් විය යුත්තේ? ඒගොල්ලන්ට ඇති වෙලා තියෙන යම් කිසි ගැටලුවක් තියෙන හැම දෙයක්ම අපි විසඳලා දෙනවා. ඒ වගේ විභාගයේ සඳහා පෙනී සිටලා අවසාන විෂය අවසන් වන තුරුම අපි දරුවොත් එක්කලා මේ කාර්යය රැඳී සිටිනවා. මොකද එහෙම නොකොලොත් ළමයි අපි අනිවාර්යෙන් දන්නවා ඕනම දෙයක් ටික දවසයි අතෑරලා දානවා. එහෙම අතෑරලා දාන්නේ හොඳ ගයිඩ් එකක් නැති නිසා. අපි මෙතනදී අපි දරුවන්ව හොඳට පුහුණු කරනවා වගේම අවසාන ඉලක්කය දක්වා නොමැටි යන හැටි කියලා දෙනවා. ඒකෙන් එයා ජීවිතේ බොහෝ දේවල් ඉගෙන ගන්නවා. ඉතින් දෙවෙනි කණ්ඩායමත් එක්කලා සම්බන්ධ වෙන්න කැමති ඔයාලා හැමෝම අපිට WhatsApp පණිවිඩයක් දාන්න 076 657 1158ට